සෝමපාල ස්ට්‍රීම්ස් කියන මේ නම අද මේ තැනට ගෙනල්ලා තියෙන්නේ ආදරණීය ඔයාලා. අද මම පොඩ්ඩක් කතා කරන්න යන්නේ ඒ ගැන. ඉතින් මේ ළඟදී වුණ තව සංසිද්ධියක්කුත් එක්ක මම මේ ගැන කතා කරන්න. මගේ ගේමින් ලයිව් එකට තනි පුද්ගලෙක් ලයික් 1,57,930ක් දාලා තියෙනවා. තනියෙන් එක දවසකදී. ඒක එක දවසකදී මට කෙනෙක්ගේ ලැබුණු වැඩිම ලයික්ස් ගාන මට හිතා ගන්න බැරුණා කවුන්ට් එක දැක්ක පාර. හදවතින් ස්තුතියි MSS. එයාගේ නම තියෙන්නේමයි MSS. ඉතින් thank you very much. ඒ පුදුමාකාර ආදරණීය ලයික්ස් වලට මේ ලයික් කමෙන්ට් ෂෙයාර්ස් මේ හැමදේම එකතු වෙලා තමයි අද මේ සෝමපාල ස්ට්‍රීම්ස් කියන නම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට මේ දේවල් කරන්න පුදුම වෙලා තින්නේ ඔයාලගේ පුදුමාකාර ආදරය නිසා. ඉතින් විශේෂයෙන්ම ඔයාලා මාර කට්ටිය මට කියන්න තේරෙන්නේ නැහැ ඔයාලා කරන සමහර දේවල් මේ කොහොම කරනවද කියලා. අද වෙනකන් මේ ලයිව් එකකට හෝ මේ දේවල් වලට කිසිම අඩුවක් පාඩුවක් වෙන්න දීලා නැහැ සහ මමවත් ජීවිතයේ දැකපු නැත් දේවල් මට අත්විඳින්න ඔයාලා හම්බෙලා තිනවා. මේ දේවල් පටන් ගද්දි මං හිතුවේ නෑ මෙච්චර දේවල් මේ මට ලැබෙයි කියලා. හරිද? එක අතකින් ගත්තොත් එහෙම ගේම කෙනෙක් වශයෙන් ගේම් ගහන කෙනෙක් වශයෙන් ගේම්ස් ගිෆ්ට් මේක ටිකක් ප්‍රධානයි. ගේම්ස් ගිෆ්ට් මගේ ස්ටීම් එකට ගේම් ගිෆ්ට් සෑහෙන තමක් මම ඊයේ උදේ ඇහැරෙද්දි පාන්දර මම ඊයේ උදේ 5 මාට ඇහැරුණා පොඩි වැඩකට. ඇහැරලා මට පොඩි එඩිට් එකක් තිබ්බා මම ඒක කරලා මම ඒ ගමනක් යන්න ඇහැරුණේ. ඒක එඩිට් එක පොඩ්ඩක් දාලා ගියා නම් මට දවස පොඩ්ඩක් බැලන්ස් කියලා ඉතින් මම මැෂින් එක ඔන් කරා. මැෂින් එක ඔන් කරපුවට පස්සේ මේ පොප් අප් වෙනවා ස්ටීම් එකෙන් ගිෆ්ට් ඇවිල්ලා. ඒ කියන්නේ මේ ලයිව් කරා හෝ නැතා කෙනෙක් දැක්කොත් මට යම්කිසි ගේම් එකක් එවන දැනට මත් වෙලා තියෙනවා. ඉතින් ඒක මාරයි. ඉතින් දවල් මං ඒ වැඩේ ගමන ගිහිල්ලාවිල්ලා ආයෙ PC ඔන් කරද්දි ආයෙත් ගිෆ්ට් එකක් එවලා තිබ්බා. මේක උදේ වෙව්වේ වැලියන්ට් ටාගට්. නැත්නම් වෙල්ලැක්ස් දවල් වෙව්වේ YT එකේ කියනවා. ඉතින් මේ ඒ වගේ ලයිව් එක අතරතුරදී පුදුමාකාර සපෝට් ලයික් කමෙන්ට් ෂෙයාර්ස් වලින් ඔයාලා මේ දෙන දේවල් සහ මං කන්ටෙන්ට් එකක් දාපුවම ඒ ආදරණීය කමෙන්ට්ස් ඒක ෂෙයා කරන විදිය සහ මේ හැමදේම මම බලාපොරොත්තු නොවුණු ඔයාලගෙන් පුදුමාකාර ලැබෙන ආදරය හිතා ගන්න බෑ. මේ ලැබෙන දේවල් කොහොම එක්ස්ප්ලේන් කරන්න කියලා දන්නෙත් නෑ. මට විශේෂයෙන්ම කියන්න ඕනේ ස්තුතියි. ස්තුතියි මේ හැමදේටම. හදවතින් ස්තුතියි ඔයාලා ආදරෙන් මේ දේවල් වැළඳගෙන ඉන්නවට thank you very much. මට මේ වෙලාවේ කියන්නේ සතුට කොහොමද කියලා සමහර දේවල් වල එක්ස්ප්ලේන් කරගන්නත් බෑ. දැන් මේ කාලේදී ස්ටීම් එකට හම්බුණු ගේම්ස් කියන්නේ මට දැනට එන්න තියෙන ගේම්ස් පවා සෑහෙන ගොඩක් ඔයාලා ආදරණීයව ගිෆ්ට් කරලා තියෙනවා ප්ලේ කරන්න කියලා ස්ටීම් එක පැත්තේ. ඒක ලයිව් එක පැත්තට આવුත් එහෙම ඔයාලා ආදරණීය එකතු වෙලා ඉන්නේ නැටි. ලයිව් එක බලන්නෙත් ඔයාලා හරි ආදරෙන්. ඉතින් මං හිතන්නේ මට මීට වඩා දෙයක් ලැබෙන්න තියෙනවා කියලා. ඉතින් ඔයාලගේ මේ ආදරේ ඔයාලගේ මේ දේවල් ඔයාලගේ මේ පුදුමාකාර මැජික් එක සමහරකට අද මම මේ ලෝකේ ඉන්න සතුටුම කෙනා විදියට පත් කරලා තියෙනවා. ඇත්තටම මාරම සතුටුයි. හෙටක මට මේ සියලුම දේවල් නැති වුණා. මට අද වෙනකන් ලැබෙන්න තියෙන සියලුම දේවල් ලැබිලි කරයි කියලා මම හිතනවා. මේ හැමදේම ඇත්තටම ඔයාලා නිසා. මං කොච්චර කන්ටෙන්ට් කරත් මං කොච්චර වීඩියෝ කරත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට ඒක වැළඳගත්තේ නැත්තම්. ඉතින් අද මේ තැන මං ඉන්නේ ඒ ඔයාලගේ ආදරණීය දේවල් නිසා. බොහොමත්ම ස්තුතියි. හදවතින්ම ස්තුතියි හැම දෙයකටම. මේවා වැඩි වැඩියෙන් ට්‍රිලියන මිලියනයක් ගුණයක් කියලා ඔයාලට හම්බෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගේමින් ලයිව් කියන්නේ මේ පොඩ්ඩක් වෙනස්ම දෙයක්. ඒ කියන්නේ මේ ෆෑන් බේස් එක හරි වෙනස්ම දෙයක් සහ හදාගන්න පොඩ්ඩක් අමාරුම ෆෑන් බේස් වලින් එකක් තමයි මේ ගේමින් පැත්ත කියන්නේ. සාමාන්‍යයෙන් TikTok වලත් ලයිව් කරද්දී මේක ඇත්ත කාරණාව හරිද? මේ කවුරු හරි ගේමින් කරන්න ඉන්නවා නම් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න.
මේ ටික්ටොක් වල ලයිව් කරන්න දිනුනත් මචං අර ගේමින් ලයිව් එකයි ගිස් ලයිව් එක කියලා වර්ග දෙකක් තියෙනවා. ගිස් ලයිව් එකට තමයි ටික්ටොක් එක මුල් තැන දෙන්නේ. දැන් ගේමින් ලයිව් එකට එහෙම නෙවෙයි. මොකද ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අපිට නොටිෆිකේෂන් ඇවිල්ලා තියෙනවා ගිස් ලයිව් යන්න කියලා. මට නම් පර්සනල් ඇවිල්ලා තියෙනවා මේක ගියොත් සමහර දේවල් අන්ලොක් වෙනවා කියලා. මම සාමාන්‍යයෙන් ගිස් ලයිව් මචං යන්නේ මං ගේමින් ලයිව් තමයි කරන්නේ. මේ ගේමින් ලයිව් වලට ලැබෙන දේවල් සෑහෙන අඩුයි. හරිද? ලයික්ස්, කමෙන්ට්, ෂෙයාර්ස්, විශේෂයෙන් ගිෆ්ට් මේ දේවල් සෑහෙන අඩුයි මචං. හරිද? ඒ කියන්නේ ගිෆ්ටර්ස් මේ සංසිද්ධි මම ෆුල් ටයිම් ලයිව් කරන කෙනෙක් විදිහට කතා කරන්නේ. එතකොට මේ දේවල් සෑහෙන අඩුයි. ඒත් එක්කම අද අර MS කරපු වැඩි ලයික් 1,57,930ක් ලයික් දාපු එක මම ටික්ටොක් එකේ මම දැක්කේ පළවෙනි වතාවට. ඉතින් ඒකත් මට දුන්න එකට හදවතින් ස්තුතියි MS ආදරණීය සපෝට් එකට. thank you very much මේ කාලය කැප කරන් ඒ කරපු ආදරණීය දියට. එතකොට මේ ගේමින් ලයිව් පැත්තට ආපුවම ඔයාලට කියන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. මේ අමාරු වැඩෙත් ඔයාලා මේ තරම් දුරට ආදරණීයව කරලා තිනවා කියන්නේ ඒ කියන්නේ ඒක වෙනම ලෙවල් එකකට ගෙනාවා. ඒ වෙනම ලෙවල් එකකට ගෙනාවේ ඔයාලා. ඒ පුදුමාකාර ආදරණීය ෆැමිලි එකක් වෙලා ඔයාලා මට නොදුන්න දෙයක් නෑ ඇත්තටම. ඉතින් ස්තුතියි. thank you very much. thank you very much ඒ ආදරණීය සපෝට් එකට ආයි කියනවා. හදවතින් ස්තුතියි. මේ සෝම්පාල් ස්ට්‍රීම්ස් කියන නම මේ තැනට ගෙනාවට thank you very much. මේක වීඩියෝ මම ඔයාලට ගේන්න හිතුනේ මට ඇත්තටම තනියෙන් ස්තුති කරන්න බැරි නිසා ඔයාලා හැමෝටම අද වෙනකන් ඔයාලා මේකට එක ලයික් එකක් හරි ලයික් නොදා වීඩියෝ එකක් බලලා හරි තියනවා නම් හදවතින් ස්තුතියි. thank you very much. ඒ හැම දෙයකටම ස්තුතියි. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා මේ අලුතින් මේක බලන කෙනෙක් ඉන්නවනම් අපි ඔයත් එක්ක එකතු වෙලා ආදරණීය පුළුවන් තව කියන්නේ මම ජීවත් වෙලා ඉන්නකම් මේ ගමන යනවා. ආදරණීය එකතු වෙලා ඉන්න TikTok පැත්ත, Facebook පැත්ත, YouTube පැත්ත ආදරණීය ෆලෝ කරලා තියාගන්න. ලයික්, කමෙන්ට්, ෂෙයාර්ස් නොකරක් කමක් නැහැ. ඔයාලට මේ දෙයින් ගන්න දෙයක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් ගන්න. ගේම්ස් ගැන දැනගන්න තිබ්බොත් අනිවාර්යෙන් මේක ගැන දැනගන්න. ආයි කියනවා හදවතින් ස්තුතියි. සෝමපාල ස්ට්‍රීම්ස් කියන මේ නම මෙන්න මෙච්චරක් උඩට ගියලා ඔයාලා මේ දුන්නු ආදරණීය හැම දෙයකටම රෙස්පෙක්ට්.